ඩොනල් ට්‍රම්ප් මහත්තයා ඇමරිකාවේ ජනාධිපතිතුමා මම මේ වීඩියෝ එක කරන්නේ ඔබතුමාට ස්තුතිය පුද කරන්න. දැන් මිනිස්සු බලයි මොකක්ද අප්පා එකපාරටම මේ ඉරානයට ගහනවා, ඊශ්‍රායලෙක් එක්ක අහුවෙලා පලස්තීනයට ගහනවා, මෙයාටයි ස්තුතිවන්තකම ඔයා කරන්නයි කියලා. මේක වෙන මොනවටවත් නෙමෙයි. මැද පෙරදිග තවත් සුපිරි බලවතෙක් බිහි කරපු එකට මේ ට්‍රම්ප් මහත්තයාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. හේතුව එතුමාගේ අදූරදර්ශී කියන්න බෑනේ. ඇමරිකාව කියන සුපිරි බලවතානේ. අපි හැමෝගෙම බාප්පනේ. එහෙමනේ අපි හිතන් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ කරපු වැඩෙන් අද ඉරානය වගේ සුපර් පවර් එකක්. ඒ කියන්නේ න්‍යෂ්ටික බල අපි තියනවද නැද්ද එක වෙනම කතාවක්. ඊශ්‍රායල් කවදාකවත් කිව්වේ නෑනේ. අර තමයි ඉස්රට අර අවුරුදු 70ක් පලස්තීනුවන්ව අමුවේ ළමයිව කාන්තාවම පිරිමම මරලා දාන්නේ. අන්න ඒ ත්‍රස්තවාදී මේ ක්‍රියාවන් වගේ. ඒ කියන්නේ අමානුෂික ක්‍රියාවන්. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතාව විතරයි. වැඩ බැරි ටාසන්ලා එතන ඉන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. කියන්න ඕන ටික කියන්න වෙනවා. කියන්නේ ට්‍රම්ප් මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. සුපිරි බලවතෙක් මැද පිරිදක බිහි වුණා. දැන් දුබයි රාජ්‍ය සරෙන්ඩර්, බහරේන් සරෙන්ඩර්, කුවේත් සරෙන්ඩර්. එතනින් ගියාම ඔමාන් විතරයි ඉරාන් එක්ක ඉන්නේ. ඉතින් එයා කියලා දෙනවා අපි සිවිලියන් ටාගට්ස් වලට ගහන්න. නමුත් ඇමරිකාව කරපු මේ වැඩේ ඒගොල්ලෝ කිව්වා දවස් 4න් මේ යුද්ධය ඉවර කරනවායි කියලා. දවස් 4ක්. අද දවස් 103ක් ඔය 104ක් මං හිතන්නේ වෙලා තිනවා. සෝ එන්න ඔය වගේ දේවල් වෙනකොට මිනිස්සුන්ට හිතෙනවා දැන් ඇමරිකාවේ සුපිරි බලවත ටැග් එක අරන් ඉවරයි. දැන් කවුරුත් කියන්න බෑ ඇමරිකා සුපිරි බලවතා කියලා. සුපිරි බලවතා දැන් චීනය. මං හිතන්නේ චීනය සහ රුසියාව සුපිරි බලවත ගොඩක් ඉන්නවා. දැන් ඉතින් මෙහෙම මේ අපි මමත් හිතුවේ නෑ මෙහෙම ඇමරිකාව දැන් ඒබ්‍රහම් ලින්කන් ඒගොල්ලන්ගේ එයාක්‍රාෆ්ට් කැරියර් ගුවන් යානා කියන්නේ යුද නැව් මහා නැව් ඒබ්‍රහම් ලින්කන් සහ ජෙරාල් ෆෝඩ් දැන් පැත්ත පලාතේ නෑ. ඇයි කිව්වනේ අපි යවනවා අපි ගහනවා අර කරනවා මේක කරනවා මුකුත් නෑ කයිවාරුව විතරයි. ඒකට මෝදි මහත්තයා අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහත්තයා මාර විදියට කිව්වා my friend ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඩොනල්ඩ් නෙමෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් එතුමා කිව්වා. ඉතින් ඒක කොහොම වෙලත් දැන් අපිට පේනවානේ ඊශ්‍රායල් එකත් දැන් සද්ද නොකර ඉන්නේ. හේතුව බේරුත් වලට මේගොල්ලෝ ගැහුවා ලෙබනනේට. මේගොල්ලෝ අල්ලගත්ත යම් තැන් ඉරානය කිව්වා ආපහු ගැහුවා නම් උඹට දෙනවයි කියලා පරිප්පුව. ඒ වගේ ඇහුවේ නැහැ ඊශ්‍රායල් කාරයක්. ඉතින් හිතන්නේ චණ්ඩිය කියලානේ. ඉතින් ඇමරිකාව වගේ සුපිරි බලවතෙක් ඉන්නවා නම් කවුරු වුණා ගූ චණ්ඩියෙක් වුණත් චණ්ඩියා වෙනවා. හරි දැන් මේගොල්ලෝ මිනිමරුවෝ ඊශ්‍රායලයේ නෙතන්යාහු මම මීට ඉස්සරත් කියලා තියෙනවා. මතකද ට්‍රම්ප් අයියේ අපි ඉවරයි. ට්‍රම්ප් අයියේ අපි ඉවරයි කියලා. මම එහෙම තමයි පටන් ගත්තේ කතාව. දැන් ඉතින් මුන්ට යන්න එන්නේ නැතුව දැන් සද්ද නොකර ඉන්නවා. නැත්නම් ඊශ්‍රායල් කාර්යය කියන දේ අහයිද කවුරු හරි. පොඩි අවුරුදු 5 4 ළමයිවත් අරගෙන ටෝචර් කරන මිනිස්සු. මොනවා කියන්නද? අපිට දුකයි. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ තමයි ලෝකේ හරි අනිත් කට්ටිය ඔක්කොම වැරදි කියලා. ඒ නිසා ඒ වගේ හිතන සමාජයක අපි ඉන්නේ. මේ වගේ වැරදි වැඩවලට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. හේතුව ඒක තමයි. මොකද කියන්නේ might is right කියලා. ඒ කියන්නේ බලවතා තමයි හරි කියලා. ඒව නෑ. ඒ ඉස්සර. දැන් right is always right. ඒක තමයි දෙවියන් වහන්සේ අල්ලා දෙවියන් වහන්සේ කියලා තිනවා. right. එයා හරි පැත්තට තමයි සපෝට් උදව් කරන්නේ. ඔව් පොඩි පොඩි අඩුපාඩු වෙනවා අනිත් පැති වලට. ඒවා පහඩක්. එච්චරයි වෙන මුකුත් නෙමෙයි. දැන් බලන්න අත තිබ්බොත් බේරුට් එකට ලෙබනනේට අපි ගහනවා කියලා කිව්වා. දැන් සද්ද නොකර ඉන්නවා ඊශ්‍රායල් කාරයා. හැබැයි ඉරානය නවත්තන්නේ නැහැ ඕක. දෙන එකයි සුපිරියටම දෙනවා. දැන් ඇමරිකාව චීනයටත් ගියා. සී ජින්පින් ජනාධිපතිතුමාව හම්බෙලා මේ කතා කරන්න. බොහොම අප්සෙට් වෙලා හිටියේ මම හිතන්නේ ළඟදී ගියානේ සංචාරක අවුරුදු 10කට පස්සේ ද 11කට පස්සේ මම හිතන්නේ ඇමරිකානු ජනාධිපති කෙනෙක් චීනයට ගියා. ඊට පස්සේ එතන කිසිම දෙයක් කිව්වේ නැහැ. දවස් 2ක් හෝ 3ක සංචාරයක් කෙලින්ම ආපහු බැස්ස ඇමරිකාවට වොෂින්ටනේට. බෑලා කෙලින්ම ගියා අපි ගහනවා කියලා ඉරාන්ට. මේ අදත් කියලා දිනවා පීටර් එක්සෙට් කියලා. ඒගොල්ලන්ගේ ආරක්ෂක ලේකම්ද මන් දන්නේ කවුද කියලා. ඉරානයට අපි තදටම ගහනවා කියලා. තද කොහෙද? ගන්න. ඊට පස්සේ එයා උත්තර දුන්නත් අඬන්න එපා. අල්ලන්න ගත්තා නම් කෙන්දිරි ගන්න එපා කියලා කිව්වනේ කවුරු හරි. මතකද? ඇල්ලුවොත් කෙන්දිරි ගන්න එපා. අම්මපා. එහෙම කියනවනේ සමහර කට්ටිය. සෝ ඔන්න ඔය වගේ දේවල් වෙනකොට අපිට මේ දුකේදිත් හිනා මොනා කරන්නද? අද ගහනවා, හෙට කියනවා උන්ගේ නාවික හමුදාව ඉවරයිලු ඉරානේ. දැන් හෝමුස් සමුද්‍ර සංධිය සම්පූර්ණයෙන්ම වහලා තිනවා ඉරානේ. පුළුවන් නම් වරෙන් කියලා තියෙනවා ඇමරිකාවට ඉරානේ කියනවා. මම කියන්නේ මම කවුද? මම ශ්‍රී ලාංකිකයෙක්. මම ශිරාසි වුණු ශ්‍රී ලාංකික. මෙමන් මුස්ලිම් සමාජයෙන් එන ශ්‍රී ලාංකිකයෙක්. පට්ට දේශ ප්‍රේමියෙක් හැබැයි. ඒ නිසා ඔය වගේ දේවල් වෙනකොට හරිම මොනවා කියන්නද මහත්තයා?
ට්‍රම්ප් මහත්තයයි නෙතන්යාහු මෙයා මර මනුස්සයා නිසා අපේ ජීවන මට්ටම් හරි අමාරුවක ඉන්නේ. ඊශ්‍රායලයේ වැඩ කරන දැන් මෙතන පීපල්ස් ටීවීද මන් දන්නේ මොකද්ද එකක් ඉන්නවා. එයා කියලා තිනවා මේ අපි ඉන්න ඕනේ ඇමරිකාව සහ ඊශ්‍රායලය පැත්තට. අර පරණ ජනාධිපති කෙනෙක් කියවනේ බම්බුව පරණ ජනාධිපති හිටපු එතුමා නිතරම මොනවා හරි කිව්වොත් බම්බුව එහෙම තමයි කියන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සුන් ඒ සල්ලි වලින් යැපෙන කට්ටිය ඉතින් එහෙම තමයි කියන්නේ. එක දෙයක් මට කියන්නකො ඊශ්‍රායල් කාර්ය අපිට කරපු එක. අරුගම්බේ අල්ලගෙන ඉන්නවා. හරි. වැලිගම අල්ලගෙන ඉන්නවා. දෙහිවල අල්ලගෙන ඉන්නවා. චබඩ හවුසස් වලින්. තව ටිකලක් යනකොට ඇල්ල ප්‍රදේශය ඒගොල්ලන්ගේ තියෙනවා. ටිකලක් යනකොට අර ලංකාවේ මිනිසුන්ටත් කියයි මේක අපේ කියලා. ඔයගොල්ලෝ දන්නවද දන්නේ 1948 ඊට ඉස්සර 1920 ගණන් වල ඉඳන් දැන් තුනක ඔය ඊශ්‍රායල් හොර රාජ්‍ය දැන් බොහෝ කටි කියනවනේ ෆේක් ස්ටේට් මම මොනවා කියන්නද ෆේක් ස්ටේට් ඊශ්‍රායල් හොර රට ඊශ්‍රායල් ඒ කියන්නේ ඇමරිකාවට දෙන්න ඕන නම් බ්‍රිතාන්‍යයට දෙන්න ඕන නම් ඒගොල්ලන්ගේ තැන් තියෙනවා ඒක එතන දීලා දාන්න තිබුණානේ හරි නමුත් තැන් තුනක හදන්න තිබුණා එකක් රොඩේෂියාව වර්තමාන සිම්බාබ්වේ එකක් දැන් වර්තමාන පලස්තීනය මේ පලස්තීන රටේ ඒකේ පාස්පෝර්ට් තිබිලා තියෙනවා කොයින්ස් තිබිලා තියෙනවා එතන ඊශ්‍රායලයක් හදන්න අර හෙලිවෙල්ලෙන් ආපු කට්ටිය නැවේ ඒ වගේ ආවිල්ලා දැන් තමුන්ගේ රට කරගෙන දැන් හිටපු අයිතිකාරයෝ මැරිලා තැන් නැති වෙලා එහෙම ඉන්නවා එතකොට ඒක දෙවෙනි තැන තුන්වෙනි තැන දන්නවද තිරිකුණාමලය අපේ ලංකාවේ දැන් ත්‍රිකුණාමලය අල්ලන්න බැරි වුන නිසා තමයි අරුගම්බේ ප්‍රදේශය අල්ලන් ඉන්නේ අම්පාර ප්‍රදේශය. දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ ඕවා. මට මේ පලස්තීන් මූව්මන්ට් එකේ එක්කෙනෙක්ම තමයි කිව්වේ ෆ්‍රී පලස්තීන් මම දන්නේ මොකද එකක්. ඒකේ ෆාදර් කෙනෙක් එනවා. රෙවරන් කෙනෙක් මට එතුමාගේ නම මතක නැහැ දැන්. එතුමා මම ස්පීච් එක කිව්වා. ඊට පස්සේ මම මේක මගේ වීඩියෝස් රෙකෝඩින් වල ඒකත් මම ඒක රිපීට් කරා. මේ අහවල් පියතුමා කියනවා මෙන්න මේ වගේ තැන් තුනක ලංකාවත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ලේසි පාසුවෙන් හරින්නේ නැහැ ඊශ්‍රායල් කාර්යෝ. දැන් ලංකාවේ 15000ක් 20000ක් 15000ක් ඒ ජොබ් කරනවායි කියලා හැබැයි මතක තියාගන්න මැද පෙරදිග ලක්ෂ 12ක් 11ක 13ක් අතර ඉන්නවා 50000ක් ලංකාවට ආව නම් ජොබ් නැතුව අපිට රෙවෙයි පැම්පර් දාන්නවත් පැම්පර් ගන්න සල්ලි නැති වෙ මිනිස්සුන්ට එතකොට කියපල්ලා මොකක්ද කියලා ලංකාවේ මිනිස්සු පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න අපි සාක්ෂරතාවය 96ක් සාක්ෂරතාවයේ තියෙන රටක් අපි එඩියුකේටඩ් අපි උගත් නමුත් අපි බුද්ධිමත්ද ලොකු ප්‍රශ්නයක් ඒක මම මේ කතා මම ඊශ්‍රායල්ට නම් කොහොමත් කැමති නැහැ ज़ायनिस्ट वादेट නම් මං කොහොමත් විරුද්ධයි. ඒ නිසා මතකනේ අර ඊශ්‍රායල් රටම තමයි LTT කොටි සංවිධානය එක පැත්තෙන් ට්‍රේන් කරනවා එක පැත්තෙන් අපේ ශ්‍රී ලංකාව හමුදාව ට්‍රේන් කරනවා. කොහොමද වැඩේ? දෙපැත්තෙන්ම හොඳ ගුට්ටි කකා හිටියා. කුට්ටි කකා. දැන් අපි චබාඩ හවුසස් වලට ඔයගොල්ලන් කියන පන්සලක පොලිස් ආරක්ෂාව දෙනවද පැය 24ම? නෑනේ. චර්ච් එකක දෙනවද පොලිස් ආරක්ෂාව? මුස්ලිම් පල්ලියක දෙනවද? නමුත් චබාඩ හවුස් එකට දෙනවා. දැන් කොල්ලුපිටියේ සිනමන් රෙඩ් එක ඉස්සරහා ඕන වෙලාවට ඉන්නවා අනිත් තැන් වලත් ඉන්නවා. ඔයගොල්ලෝ බලන්න ඒක. මම මේ තරහවට කතා කරනව නෙමෙයි. ඉතින් එන ආණ්ඩුව ඔක්කොම අපිව වෙනස් කරනවා කිව්වත් ඒක බෑ කරන්න. හේතුව අපි වහල්ලු. ශ්‍රී ලාංකික අපි ඉකොනොමික් වහල්. ආර්ථික මට්ටමින් අපි වහල්ලු. අපි ණයයි. ඇවිල්ලා රට හදනවයි කියපු මිනිස්සු නෑ. නල්ලමා මතකද? චාමර සම්පත් මන්ත්‍රීතුමා හිටපු මහ ඇමතිතුමා කිව්වා නල්ලමා අන්න නල්ලමා තමයි. දැන් නල්ලමලේ රගසියම් තමයි වෙන්නේ ඊට පස්සේ. ඊළඟට වෙන්න යන්නේ ඒක තමයි ට්‍රම්ප් අයියේ අපි ඉවරයි. දැන් මම කියනවා නැවතත් කියනවා ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාගේ අදූරදර්ශී තීරණ. සමහර කට්ටිය හිතනවානේ අපි ඇවිල්ලා මාර බුද්ධිමත් කියලා. ඒගොල්ලෝ තමයි ලොකුම ගූගොඩේ ගිල වාඩි වෙන්නේ. දැන් අවුරුදු මේ දැන් දින 105ක් වෙනවා. 103ක් 105ක් වෙනවා. යුද්ධය ඉවර නැහැ. දවස් 4න් ඉවර කරනවා කිව්වා. පුංචි අම්මගේ ගෙවල් වල ගිහිල්ලා එනවා කියලා හිතුවද? නෑනේ. ඒ නිසා මම සහෝදරත්වය ලොකු අම්මා පුංචි අම්මා නෑදෑයෝ අක්කා නංගිලා එහෙම කියමුනේ. එතකොට පරිස්සමෙන්. ඒ නිසා ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් ශ්‍රී ලාංකික විදියට සංහිඳියාව ඔළුව තියාගෙන කතා කරන්න. දැන් එතකොට පාස්කු ප්‍රහාර ගැන කියයි. ඔය 273ක් බැරලා වැරදි වැඩේ. පට්ට වැරදි. අල්ලන්න ඕනේ පාස්කු. කවුරු හිටියත් ඒක අදාළ නැහැ. අල්ලන්න ඕනේ. එච්චරයි. නමුත් දහස් ගාණන් අවුරුදු 30ක් තිස්සේ මරුණා. ඒකට කවුරුත් වග කියන්නෙත් නැහැ මුකුත් කියන්නේ නැහැ. ඒ මරන්නේ මොනවාද බෝනික්කොද? නෑ නේ ඒවත් ජීවිත. ඒ නිසා කවුරු කරත් වැරදි වැඩේ වැරදි. නමුත් මුළු සමාජයම කීප දෙනෙක් කරයි කියලා මුළු සමාජයම කොන් කරන්න එපා. ඒවයි පිටිපස්සේ ඉන්න රටවල් ටික මොකද්ද? ඒවයි පිටිපස්සේ ඉන්න මිනිස්සු කවුද? ඒක ඔයගොල්ලෝ හොයන්න. අවුරුදු 7ක් වෙනවා දැන්. අවුරුදු 7ක් 8ක් වෙනවා. නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. ඔන්න අපේ අද
හරි අදූරදර්ශී දේවල්. මම ශිරාසි යුනුස් නැවත ඊළඟ වටේ හම්බෙන්න. ට්‍රම්ප් ජනාධිපතිතුමා thank you very much for creating a superpower in Gulf.